හිරුගිරැස් දීප්තිමත්ව බබලෙන අලුත් මලුත් දවසක් උදාවනා. ඒත් ඒ දීප්තියට ඒ හැටි වෙලාවක් ඉන්න නොදී අඳුරු වෙහි වලාකුළු 4 අතින් ගම්මානයට උඩින් නැති අහස අඳුරු කරමිනුයි හිටියේ. ඉතින් මම මගේ කුඩා නිවස පුරාම සුවඳ තෙල් මිශ්‍ර දියර බින්දු ඉස්සා ඉටිපන්දන් දල්වල අතුපතු ගාලා පිරිසිදු කරද්දී අවට තිබුණු අඳුරු පාළුව කොහේද යන්න ගිහින්. බුදු පහනේ ඇති සෞම්‍ය ආලෝකයේ නිවස ශාන්තිමත් කරමින් හිටියා. ඉදිරියට ඇති වැඩ ලයිස්තුව කරන්න මං හොඳ ආරම්භයක් ගත්තා. ඉතින් උදෑසන තේ වෙලාව වෙනුවෙන් මං කල්තියාම ගෙනත් තිබුණු ෆ්‍රෙන්ච් බ්‍රෙඩ් එකේ අලිගට පේර බටර් චුට්ටක් ගාලා අපි තේඩින්ගිත්තක් බොමු. මේක චූටි සංගීත පෙට්ටියක්. මේ කාලේ බොහොම අඩු මිලට අලිගට පේර මිලදී ගන්න පුළුවන්. ඉතින් චූටි දුවෙකුට පුතෙකුට උනත් ලේසියෙන්ම මේ බටර් එක හදාගන්න පුළුවන්. හරි රසයි. හොඳට ඉදුණු අලිගට පේර මදවලට බටර් මේස හැඳි 2ක්, සුදුලුණු බික් 2ක්, රෝස්මරි චුට්ටක්, දෙහි බින්දු කීපයක් එක්ක ලුණු ඇබින්දක් දාලා ක්‍රීම් වෙනකන් බ්ලෙන්ඩර් එකේ අඹර ගන්නයි තියෙන්නේ. ඔන්න අපිට තියෙනවා නැවුම් රසවත් ඇවකාඩෝ බටර්. ලස්සනට පියකරු තේමේස ලෑස්ති කරන්න ඕනේ අමුත්තන්ට විතරක් නෙවෙයිනේ. නිවසේ ජීවත් වන්නන් වෙනුවෙන් ඉස්තරම්ම පිඟම් බඩු අපි පාවිච්චි කරන්න ඕනේ. ඉතින් අපේ හිතවත් මහත්මයෙක් ලස්සනට සකස් කරලා දීපු බොන්සයි පැලයක් මගේ ළඟ තියෙනවා. මේ පැලය තවත් ටිකක් ලස්සන කරන්නයි මම මේ හදන්නේ. මේ පස් ආවරණය පාසි වලින් වහගත්තම තැනි තලාවක ගල් පොත්තක් උඩ තනි වෙච්ච ගහක් වගේ පෙනේ කියලායි මට හිතෙන්නේ. මං ජීවත් වෙන මේ කුඩා බින්කඩ ඉන්න හිටන තැනක් විදිහට පවත්වගෙන යන්න මං ගොඩාක් උත්සාහ කරනවා. හිතට පොඩ්ඩක් පීඩාවක් දැනෙන වෙලාවකදී වුණත් මේ ගස්වැල් එක්ක පොඩ්ඩක් කතා කරාම මට හරි අමුතු විදිහේ උත්තර හම්බෙනවා. මං හිතන්නේ ඒ අය අපේ හිත හදන්න විශ්වයම වූ මායාකරුව වෙන්න ඇති. ඉතින් අද උදේ මගේ නමට එවාපු ලියමන කියවලා බලන්න මේ තමයි හොඳම වෙලාව. අතින් ලියාපු ලියමනක් කියන්නේ නිකන් කඩදාසියක් නෙවෙයි. හිත උණුසුම් කරන මායා බන්ධනයක්. බුද්ධිනී සේනානායක දුව තමයි මට මේ ලියමන එවලා තියෙන්නේ. වින්ටේජ් ගැහණියක් වුණු මගේ හිත මේ ලිපිය විවෘත කරද්දී සතුටින් උඩ පනිමින් හිටියා. ඇය අවුරුදු 25ක් වුණු විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක්. බුද්ධිනී දුවගේ ලිපිය කියවද්දී මට හිතුනේ පරම්පරා දෙකකට අයිති වුණත් එකම පාරක ඇවිදින්න ප්‍රිය කරන දෙන්නෙක්ගේ හමුවීමක් සිද්ධ වුණා කියලා. අවුරුදු ගණනාවක් මාපස්සට ගිහිල්ලා ලියුම් ලියනේ අතීතයේ ජීවත් වෙන්න පුළුවන් වීම ගැන මං හිටියේ සෑහෙන සතුටකින්. ඉතින් මේ සතුටත් එක්කම මට හිතුණා කුඩා ඩොයිලියක් ගොතන්න ඕනේ කියලා. ටික දවසකින් අල්ලන්නවත් අමතකුණු මගේ මැහුම් පෙට්ටියේ වරින් වර ගොතාපු ඩොයිලි කීපයක්ම තිබුණා. ඇඟිලි අතරින් නූල් ගලප එක එක රටා වියන එක හරි ප්‍රීතිමත් වැඩක්. මට මේ වෙලාවේ ලිටල් හවුස් කතාමාලාවේ කැරොලයින් අම්මවත් මතක් වෙනවා. පිටතින් හිම වැටෙන සීතල රාත්‍රීන් වල ඇය ගෙතුම් කරමින් හිටි හැටි මතක් වෙනවා. දැන් ඉතින් කියන්න යන්නේ මගේ අතින් ලියවිච්ච පොත ගැන. හැම කතාවක්ම පටන් ගන්නේ හිස් පිටුවකින්. මට තාම මතකයි හුස්ම පෙති පළමු වරට දැක්ක මොහොත. කළු අකුරු අච්චු ගැසෙමින් තිබූ නැවුම් තීත්ත සුවඳති පිටු අතරින් මගේ හදවත නැවත වරක් අලුතින් නිපදෙමින් තිබුණා. මට හරියට දැනුනේ මගේ හදවත තීන්තෙන් ලියවෙමින් තියෙනවා වගේ. සමහර විට මේ පිටු අතරේ ඔයාට ඔයාව හමු වුණොත් මට
ඒ බව ලියා එවන්න. ඔබේ අකුරු මගේ ජීවිතයේ සදාකාලික සිහිවටන වේවි. හුස්ම පෙති කියන්නේ හුස්ම මතක හැඟීම් එකට ගොතාපු දම්වැලක්. මේ පිටුවස්සේ ඔයාට මගේ කතාව වගේම ඔයාගේ කතාවත් ඇහි කියලායි මට හිතෙන්නේ. ප්‍රේමය, පවුල, සතුටු මතක, කුඩා අරගල වගේම අපේ සාමාන්‍ය දවස්වල සිදුවෙන සිදුවීම් මැස්සේ හැංගිච්ච අපි නොදකින සියුම් සතුටු ප්‍රීතිමත් මතක හොයාගන්න පාර පෙන්වන්නයි මට ඕනේ උනේ. හුස්ම පෙත්තේ පිටු පෙරලද්දී මං ඔයාට ආරාධනා කරනවා තප්පරයක් නවතින්න, හුස්මක් ගන්න, හැඟීම් විඳ ගන්න. ඉතින් මේ තියෙන්නේ මගේ හදවතේ කොටසක්. ඔබේ හදවතට තෑග්ගක්. ගිහින් එන්නම්. පරිස්සමින් සතුටින් ආදරෙන් ආරක්ෂිත වෙන්න ඕනේ.